අද මම මේ ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ. ඉතාම ලස්සන පරිසරයක්. මෙතෙන්ට ආපුහාම අවට පෙනෙන දර්ශනය අපට අද කොයිතරම් සුන්දරද. ඒ සුන්දරත්වයේ යට සැඟවුණු ලස්සන කතන්දරයක් නිසා අද ඔබත් මමත් කිසිම අපහසුතාවයකින් තොරව මෙම මාර්ගයේ ගමන් කරනවා. මේ පෙනෙන කුළුණ සාදා ඇත්තේ ඔහු වෙනුවෙන්. ඔහු තමයි කොළඹ නුවර මාර්ගයේ ප්‍රධාන නිර්මාතෘ කැප්ටන් ඩෝසන්. ඔහුගේ අප්‍රතිහත ධෛර්යය, උත්සාහය, කැපවීම නිසා අපි අද කිසිම කරදරයක් නැතුව කොළඹ සිට නුවරටත්, නුවර සිට කොළඹටත් ගමන් කරනවා. ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලය අපි අද භුක්ති විඳිනවා. අපේ රට 1815 දී ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසීන්ට කොළඹ සිට මහනුවරට ඒමට නියමිත මාර්ගයක් නොතිබූ අතර ඔවුන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දීලා තිබෙනවා කොළඹ සිට මහනුවරට එන්න. එවකට ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් 1820 දී පමණ කොළඹ සිට මහනුවරට මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මෙම මාර්ගය ඉදිකිරීමේ අධීක්ෂණ කටයුතු භාරව සිටියේ බ්‍රිතාන්‍ය ජාතික කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් මහා මාර්ග ඉදිකිරීම් ශිල්පියාට. බ්‍රිතාන්‍යයන් විසින් 1820 වර්ෂයේදී ලංකාවේ ඉදිකිරීම් ආරම්භ කර 1832 දී නිම කළ මුල්ම තාර දැමූ මාර්ගය ලෙස කොළඹ නුවර මාර්ගය හඳුන්වනවා. එකල මෙම මාර්ගය ඉදිකිරීම ඉතාම අසීරු කටයුත්තක් වෙලා තියෙනවා. කඳු, හෙල්, දියදහරා, ගල් පර්වත, වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහන මෙම ප්‍රදේශය පුරා ඉදිකිරීම් කරන අතරතුර මැලේරියා රෝගයද පැතිරී තිබිලා තියෙනවා. කොළඹ නුවර පාරේ අමාරුම කොටස හරහා පාර නිම කරගෙන ගිය කැප්ටන් ඩෝසන් කඩුගන්නාව දුර්ගය පසු කර ගල් පොත්ත විද පාර සකස් කිරීම විශ්මකර්ම වැඩක් කළේ යයි වාර්තාවල සටහන් වෙනවා. පසුව එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ඩෝසන් ගැන පැහැදී ඔහු රාජකීය විධායක ඉංජිනේරු ධූරයට පත් කරලා තියෙනවා. නමුත් අවාසනාවකට මාර්ගය කරගෙන යන අතරතුරදී 1829 මාර්තු 28 කැප්ටන් ඩෝසන් මිය යනවා. ඒ පිළිබඳව මෙම මාර්ගය ඉදිකිරීමට සහායකයෙකු වූ මේජර් ස්කිනර් ඔහුගේ සටහන්වල ලියන්නේ ඔහු මිය ගියේ මගේ දෑතේ. මට හොඳ මිතුරෙක් වගේම නායකයෙක් නැති වුණා යනුවෙන්. ඉන්පසු 1832 දී කොළඹ නුවර පාර තාර දමා නිම කළ අතර ආසියාවේ පළමු වර අශ්ව කෝච්චි සේවය 1832 කොළඹ නුවර අතර
ආරම්භ කරලා තියෙනවා. නමුත් 1832 වසරේදී මෙම මාර්ගය විවෘත කිරීමේ විජයග්‍රාහී අවස්ථාව සියසින් නැරඹීම සඳහා කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් මෙලව සිටියේ නැත. තමන් සමග එකට වැඩ කළ හිතවතුන් හා මිතුරන්ගේ පරිත්‍යාගයන් එක්කොට තම හිතවතා සිහිවීම පිණිස මෙම කුළුණ 1829 වසරේදී ඔහුගේ සගයන් විසින් ඉදි කරලා තියෙනවා. අදටත් මෙම කුළුණ කැප්ටන් ඩෝසන් වෙනුවෙන් ජීවමානව මෙලෙස වැජබෙනවා. කැප්ටන් ඩෝසන් එදා මෙම මාර්ගය හැදුවේ නැත්තම් අද අපි කොහේ යයිද? ඔබට හිතෙන දේ කමෙන්ට් කරන්න. හැමෝටම සුබ දවසක්.